You can now donate to the Ministry of Finance Disaster Relief Fund via GovPay. දැන් මාමලට තව දානවා. අපි ඉතින් අතනේ ඉන්නේ. ඉතින් කියන්න බෑ. අපිට කියන්න පුළුවන් ද දැන් ඔය පේන්නේ නැද්ද ඉතින් ආපු. ඔව්. මේකයි ඉව කරනවා අතන ඉඳලා. හ්ම්. ඒ ඉව කරනකොට ඒ කර කට්ටිය දුව මෙතන තමයි. ඊළඟ මෙතන බලනකොට ඒ මල්ලි අම්මයි අක්කයි දෙන්නේ. එතන පරණගේ. ඒ බල්ලාගේ. ඒ බලනකොට ආන් අතන ඉති අක්කයි දෙන්න ඒ පරණගේ ගාව එතන බුදියේ. ඊ ටික අතන. බල්ලා නිසා තමයි මිනිහ හොයාගත්තේ. ඔව්. මේ මල්ලි මේ මෙතන ඇඳි. බල්ලා එතෙන්ට ගිහලා කුයිල කරනවා පස්සට එනවා. කුයිල කරනවා පස්සට. ඒ කරගුවා මෙතනම තමයි ඇත්ත කරන්නේ බලනකොට එතන මොකක්ද? එයාට දැනිල්ල ඇති. බල්ලාට දැනෙන්නේ නැති. මේ පල්ලේපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අම්බොක්ක ගාමනිලධාරී වසම. අපි ඉල්ලන්නේ දැන් මේ වෙනකොට අම්බොක්ක ගාමනිලධාරී වශයෙන් මම ওই නාය ගිහිල්ලා අපේ නිවසට උඩින් නිවසේ 7 දෙනෙක් වැළලීලා තියෙනවා. මේ වෙනකොට අපිට තියෙන මේ පවුල් මේ ගම වසම තුල පවුල් 69කට 70කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වෙලා තියෙනවා. මේ අවතැන් වීම තුල මෙයාලට විධිමත්ව මේ දැනට ඉන්න තැනක් නැහැ, යන්න එන්න තැනක් නැහැ. తాවකාලික නවාතැන් පොළවල් ඒ වගේ ඥාති නිවාසවල තමයි මේ සියලු දෙනාම ඉන්නේ. මේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවිධිමත් වෙලා තියෙන්නේ මෙයාලට. මෙයාලා කඩිනමින්ම ඉල්ලන්නේ සියලු දෙනාම අපිට අවශ්‍ය මේක විධිමත් භූවිද්‍යා පරීක්ෂණයක් කරලා මේකේ බලපෑම් තියෙන ප්‍රදේශ හඳුනාගෙන කඩිනමින් අපිට මේක විධිමත් පරීක්ෂණයක් කරලා මේකට විසඳුමක් දෙන්න කියන එක තමයි මේ ප්‍රදේශීය ජනතාවගේ ප්‍රධානම ඉල්ලුම. ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ගෙන්නලා ඇහින් දැකලා ඩ්‍රෝන යන්ත්‍රයවල තමයි මම හිතන්නේ මේ කටයුතු කරන්නේ. නමුත් මේකේ කන්ද පුරා පිපුරුම් තියෙනවා. මේවා කැලෑ වලින් ඩ්‍රෝන යන්ත්‍රයක් ඇරියට පේන්නේ නැහැ. මේවා සැබෑ ඇසින් දැකලා මේ විධිමත් පරීක්ෂණයක් කරලා අපිට බයක් හැකන්න නැතුව මේ දරුවොත් එක්ක මේ ගම තුල ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන්න කියන ඉල්ලීම තමයි සියලුම බලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරන්නේ. ගම්වාසියෙක්